හායි කොහොමද ඉතින් ඔන්න අද අපි අඹ කමු අඹ කන්න අඹ ගෙඩි දෙකක් සුද්ද කරගන්න පිහිය ඊට පස්සේ අඹ කපලා දාන්න මිරිස් කුඩුයි ලුණුයි කවලම් කරගත්තා. ඉතින් සීනි නම් දාන්නේ නැහැ. මොකද මත් සීනි කන්න ආස නැහැ. සීනි දාලා කන්න. ඉතින් ඒ හින්දා සීනි නම් මම ගත්තේ නැහැ. සාමාන්‍ය ගානට ඉගිලා තියෙනවා. ටේස්ට් එක නම් මාරුයි. ගෙඩි දෙකක් ගෙනාවට එක ගෙඩියක් ඇති වගේ. සුද්ද කරගෙන ඉවරයි. බලන්නකෝ ටේස්ට් එකට නම් මොරු නේද? ඉතින් ඔන්න කපාගෙන ඉවරයි. දැන් ඉතින් මං හදාගෙන ආපු මං දැන් හදාගත්ත මිරිස් කුඩුයි ලුණුයි මේකට අපි දාගමු. ඔන්න ඉතින් දැන් ටේස්ට් එක නම් හදාගෙන ඉවරයි. දැන් අපි රස බලමු. මා රසයි ගොඩක්ම මේ අඹ රස විලාට අඹ වලට තමයි මාරම රස. කඩත කොළඹ වලට නම් එච්චර රසක් නැහැ. ඒවා අඹ රසයිනේ. ඉතින් ගොඩක් ගෑල්ලමයි ආස අඹ ඉදවලා කනට වඩා මෙහෙම කන්නනේ. බාගෙට ඉදනහම මේ විදිහට මිරිස් කුඩුයි ලුණුයි දාගෙන කන්න තමයි හැම ගෑල්ලම එක්ක වගේ ආස. ඉතින් මාත් එහෙමයි. බත් එහෙම කන්නත් ඕනේ නෑ වගේ. ඉතින් මේව කන්න තියනවා. ඔන්න ඉතින් ඔයාලට පේනවද දන්නේ නෑ. ඔන්න එයත් ඉතින් අඹ කන්න ඇවිල්ලා මමත් අඹ කනකොට එයත් ඉතින් ගහේ උඩේ නම් අඹ කනවා. එයාලත් නම් ඉතින් මොකද ඉදීච්ච අඹ හොයාගෙන කන්න පුළුවන් නේ. ඉතින් අද ගෙදර ඉන්න දවසේ පොඩි බ්ලොග් එකක් තමයි ගෙනාවේ. ආයෙත් දවසක අලුත් බ්ලොග් එකකින් හම්බෙන්නම්. ඉතින් අපේ channel එකෙන් ඔයාලට අපි ට්‍රැවලින් කරන ඒවා, එතකොට ෆුඩ් රෙසිපි, ඒ වගේ ෆුඩ් චැලෙන්ජ්, ඒ වගේ ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඉතින් ඔයාලා හැමෝම ආයිත් අලුත් බ්ලොග් එකකින් හම්බෙනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.